වීඩියෝ එකක් නෙවෙයි ගෙනාවේ. මේ බලන්නකෝ මං කරපු ලස්සන වැඩක්. මේ මට හම්බුණ ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකේ එකක්. මේක තනිකරම රෙඩ් රෝස් වලින් තමයි තිබ්බේ. මට ඕනි වුණා ප්‍රිසර්වේෂන් එකට දාලා හැමදාම ළඟ තියාගන්න. මම ඉතින් මේ කාලෙදී ගෙදර රැඳෙන කාලයක් එක්ක වගේම ලොකු ගාණක් වේදන් කරලා මට ප්‍රිසර්වේෂන් එකක් කරගන්න හරි අමාරු කාලයක්. මම මේ ටිකක් අසනීප වෙලා ඉන්න නිසා මම ඉතින් YouTube එකේ සර්ච් කරලා බැලුවා මේක ප්‍රිසර්වේෂන් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒගොල්ලෝ තාලට අර ඔයාලා කලින් දැක්කා වගේ පහලට සති දෙකක් මල් ටික එල්ලලා තියන්න කියලා. එහෙම අපි එල්ලනකොට අර දිග ඇරුණු පෙති තියෙනවනේ ඒවා වෙනම අයින් කරගන්න ඕනේ කඩලා. ඒවා වෙනම පොතක් ඇතුලේ හෝ කොලයක් ඇතුලේ දාලා තියාගන්න ඕනේ. අනෙත් මල් ටික අර විදිහට පහලට නූලකින් එල්ලලා තියන්න කියලා තමයි ගොඩක් අය ඒ ක්‍රමේ කරන්න හරි විදිහට තියාගන්න පුළුවන් කියලා දාලා තිබ්බා. බලලා මේ විදිහට මගේ අර අයින් කරපු පෙති ටික වෙනම පොතකින් දාලා අර ෆ්ලවර්ස් ටික සති දෙකක් අර විදිහට එල්ලලා තිබ්බා. අවසානයේ සති දෙකකින් පස්සේ මේ ෆ්ලවර්ස් ටිකයි මල් පෙති ටිකයි මම වෙනම ගත්තා. සමහර පෙතිවල කලර්ස් නම් ඇත්තටම ලස්සනකට තිබ්බා. සමහර ඒවා වලට පේනවා ඇති පොඩ්ඩක් පුස් වැදිලා වගේ තියෙනවා. මොකද ඒවා වතුර පිටින් දාපු නිසා වෙන්න ඕනේ. මම ගොඩක් ඒක තෙත අයින් කරලා දැම්මත් චුට්ටක් හරි ඒකේ වතුර තිබිලා තියෙනවා. ගන්න පුළුවන් ටික මම උපරිමයට අරගත්තා. ඒ වගේම මම මේ බොකේ එකේ වල තිබ්බ රෝස් වල අර මේ කොළ ටිකත් මම වෙනම දාලා තිබ්බා මේ විදිහට. ඒ ටික නම් ඇත්තටම හොඳ විදිහේ තිබ්බා මේ වැඩේට ගන්න පුළුවන් විදිහට. මම සති දෙකකට පස්සේ තමයි මේක මේ විදිහට බලන්නේ. හැබැයි සති දෙකකට පස්සේ බැලුවට තව දවස් 5-6ක් විතර කල් ගියා මගේ රෙසින් ටික ඒ වගේම ෆ්‍රේම් එක මට ගෙන්න ගන්න. එතකොට තව ටිකක් කලර් එක පෙතිවල නෙවෙයි අර මල් වල කලර් එක චුට්ටක් අයින් වෙලා තිබ්බා. කොහොම හරි මම මේක ඒත් කමක් නෑ මට මේක තියාගන්න ඕනි කියන තැන තමයි මම හිටියේ. ඉතින් බලමු මේ කොහොමද මම හදාගන්නේ කියලා. මේ මම ගෙන්න ගත්ත රෙසින් ටික මේකේ රෙසින් සහ හાર્ඩ්නර් තියෙනවා. මේ මගේ බොක්ස් එක මේක ග්ලාස් බොක්ස් එකක් නෙවෙයි. ඒක මම හිතන්නේ ට්‍රාන්ස්පේරන්ට් කොලයකින් තමයි ඉස්සරහට ග්ලාස් එකට දාන එක දාලා තියෙන්නේ. ඇත්තටම සුවඳ නම් තාමත් ඒ විදිහටම තිබ්බා. කලර් එක ලොකු අවුලක් නැහැ. ලස්සනයි. හැබැයි තව ටිකක් තියාගන්න පුළුවන් වුණා නම් කියලා මට හිතුණ තැනක් තමයි ඉතින් ඒක. මේ ෆ්ලවර්ස් වල නම් මම නම දන්නේ නැහැ. කොහොම හරි මම ෆ්‍රේම් එක මේ විදිහට ගලවලා අයින් කරගත්තා. පිටිපස්සේ බෝඩ් එක සහ අපේ මල් දාන කොටස වෙනම තියාගන්න ඕනේ. මම ෆ්‍රේම් එකට කොහොම හරි මල් 12ක් මෙතන තියෙනවා. 12ම මට දැන් දාගන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට අර මේ එකම විදිහට තිහිටින්නේ නෑනේ. අපි එක මොකකින් හරි අල්ලගෙන තියාගන්න ඕනේ. නැත්තම් ගැට ගහන්න ඕනේ. ඒ වගේ තියෙනවා. මොකද මම මේ වැඩේ තනියම කරන නිසා තවත් අමාරුයි. එක අතකින් ෆෝන් එක අල්ලගෙන එක අතකින් මේක වීඩියෝ කරන්නත් ඕනේ. ෆ්‍රේම් එකේ එක එක විදිහට තියලා බැලුවා. කොයි විදිහටද ලස්සනට ෆ්ලවර්ස් 12ම දාලා හදාගන්න පුළුවන් කියලා. මම මේ ෆ්ලවර්ස් වල නැටි කැපුවා. මොකද ඒක දිග වැඩිනේ අපි ෆ්‍රේම් එකට දාගන්න ඕනේනේ. අන්තිමට මේ විදිහට තියලා බැලුවා. හැබැයි මට හිතුණා සම්පූර්ණ ෆ්‍රේම් එකට මේ විදිහට කොලත් එක්ක එකතු වුණාම ගොඩක් ලස්සන වෙයි කියලා. අර චූටි චූටි මල් වගේක් තිබ්බනේ. ඒකත් පොඩි වැඩකට ගන්නවා. බලන්නකෝ කොහොමද මේක හදාගන්නේ කියලා. මේ විදිහට තියලා බැලුවා. එකක් හරියන්නේ නැහැ කියලා හිතද්දී ආයෙ වෙනස් කරලා බලනවා. මේ විදිහට තමයි. මොකද මේක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. මම සෙල් කරන්නවත් මොනවටවත් නෙවෙයි හදන්නේ. මට තියාගන්න. ඉතින් මට ලස්සනට මේක හදාගන්නත් ඕනේ. සහ අනිත් අයගේ රෙසින් කරන එක මම නවත්තන්න එහෙම කරන්න හිතලා කරපු වැඩක් නෙවෙයි. මේක මගේ ආසාවට මට මේ වෙලාවේ ලොකු වියදමක් දාලා කරන්න බැරි නිසා කරපු වැඩක්.
අන්තිමට මං අර පෙති ටිකත් ඔයාලා දැක්කා රෝමට තියලා බැලුවා හැම තැනකින්ම. ඒක එහෙම තිබ්බාම ටිකක් අපිලිවෙල ගතියක් පෙවුණා. ඉතින් මම නැටි ටික දැන් හරියට තියලා මල් 12ම කොහොම හරි මේකට දාගත්තා. ඒක දාගෙන මේ විදිහට ඒ මල් බොකියක බැඳලා තිබ්බ මේ රිබන් එකෙන් මම ගැට ගැහුවා. ගැට ගහලා අර කොළ ටිකක් තියාගත්තා. ඊට පස්සේ දැන් මේවා පාවිච්චි කරද්දී හරියට පාවිච්චි කරන්න ඕනේනේ අපි. මාස්ක් දාගෙන ග්ලව්ස් දාගෙන තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. 3ට 1 අනුපාතයට තමයි මිශ්‍ර කරන්න කියලා තිබ්බේ. මම මේ විදිහට මැනගෙන රෙසින් ටික දාලා හාඩ්නර් එකට දාලා හොඳින් මික්ස් කරගත්තා. ඊට පස්සේ මගේ ෆ්ලවර් එකට මම මේ විදිහට ලේයර් එකක් දාගන්නවා. අපි බලමු කොහොමද ඒකෙන් පස්සේ අවුට්පුට් එක එන්නේ කියලා. මේ විදිහට තමයි පළවෙනි ලේයර් එක දාගත්තට පස්සේ අවුට්පුට් එක තිබ්බේ. ඔයාලට පේනවා ඇති. ඒකට රෙසින් ටික දාගත්තට පස්සේ මම පැය 24ක් මේක වේලෙන්න තියෙනවා. මේ පැය 24කට පස්සේ තමයි මේ මම ගෙනාවේ. ඇත්තට මේක මාර ලස්සන ලුක් එකකට ඇවිල්ලා තිබ්බා. මම මේ විදිහට අල්ලලා බලද්දි මට තේරුණා තව රෙසින් ටිකක් ආවොත් හොඳයි කියලා. බලන්න මේ රිබන් එක මේ කොළ ඒවා ඇත්තටම ඝනකම් වෙලා තිබ්බා. හදන්නේ මම දෙවනි ලේයර් එක දාගන්න. මට මේ විදිහට ෆ්ලවර්ස් අල්ලනකොට හිතුණා තව ලේයර් එකක් දැම්මොත් හොඳයි කියලා. අපි බලමු දෙවනි ලේයර් එකක් දැම්මට පස්සේ අවුට්පුට් එක කොහොමද කියලා. මම අර චූටි තව මල් ඉති වගේක් තිබ්බේ. ඒකත් දාලා වටේට තව ටිකක් මෙයාව හැඩ කරගත්තා. ඔන්න යාව දැන් ෆ්‍රේම් එකට දාන්න යන්නේ. බලන්න ලස්සනට කලර්ස් ටික තියෙනවා නේද? ඉතින් ආදරණීයන්ගේ දේවල් මේ විදිහට මතක තියාගන්න ඔයාලටත් පුළුවන්. බයි බයි.